Wayamba Denuwanat. අද කතා කරන්නේ උතුම් වූ ධර්මස්කන්ධයක් ලෝකයට දේශනා කළ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි ඇති වාමදන්ත ධාතුන් වහන්සේ පිළිබඳවයි. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බොහෝ ශරීර ධාතුන් වහන්සේලා විහිදුණා. ඒ අතරින් වාමදන්ත ධාතුන් වහන්සේ එක් ධාතුන් වහන්සේ නමක් වෙනවා. දළදා වහන්සේ යනු දන්ත ධාතුන් වහන්සේට ශ්‍රී ලාංකික භක්තිකයන් විසින් භාවිතා කරන ගෞරවාන්විත නාමයක් වෙනවා. උතුම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එකල ඉන්දියාවේ රජකම් කළ ගුටසීහ රජුගේ අනුග්‍රහයෙන් දන්ත ධාතුන් වහන්සේ කාලිංග රාජධානියට වැඩම කරවනු ලැබුවා. ගුටසීහ රජු එය භක්තියෙන් ආරක්ෂා කළා. නමුත් එවකට බෞද්ධ ආගම විනාශ කිරීමට බ්‍රාහ්මණ බලවේග එල්ල වූ නිසා එය ආරක්ෂා කර ගැනීමට රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය සහ ඇයගේ ස්වාමියා වූ දන්ත කුමරු දන්ත ධාතුන් වහන්සේ රහසේම කෙස් වැටියේ සඟවාගෙන ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලැබුවා. ඒ එවකට අනුරාධපුරේ රජකම් කළ සිරිමේඝවර්ණ රජුගේ අනුග්‍රහය. ඉන්පසු දන්ත ධාතුන් වහන්සේ විවිධ ප්‍රදේශවල තැන්පත් කරනු ලැබුවා. නිශ්ශංක මල්ල රජ සමයේදී පොළොන්නරුව, තුන්වන වික්‍රමබාහු රජ සමයේදී ගම්පොළ, දෙවන බුවනක බාහු රජ සමයේදී කුරුණෑගල සහ අවසාන වශයෙන් මහනුවර ලෙසටයි. මහනුවර පුරවරයේ පිහිටා ඇති ශ්‍රී දළදා මාලිගාව අද වන විට දළදා වහන්සේගේ විහාරස්ථානයයි. එය ඉදි වී ඇත්තේ විමල ධර්මසූරිය රජු සමයේදීය. දළදා වහන්සේට ගෞරව දැක්වීම සඳහා වසරකට වරක් විවිධාංග ඇතුළත්ව දළදා පෙරහැර පවත්වනු ලබයි. දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරන ලද කරඬුව නගරේ පුරාම රැගෙන යයි. ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය තහවුරු කරන්නේද මේ දළදා වහන්සේ විසින්ය. තවද යුනෙස්කෝ සංගමය විසින් දළදා මාලිගාව ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. මේ දිනවල අපට අවුරුදු ගණනාවකට පසු දන්ත ධාතුන් වහන්සේ සියසින් දැක බලා ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ උතුම් වූ අවස්ථාවට සිතින් හෝ නමස්කාර කර සිත් පහදවා ගන්න. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි.